ඔබට අලුත් අදහසක් එනවා ජීවිතය වෙනස් කරන්න පුළුවන් ලොකු හීනයක්. ඒක හිතට ආපු ගමන්ම ඔබට දැනෙන්නේ පුදුම උද්‍යෝගයක්. ඉතින් ඔබ මොකද කරන්නේ? ඔබ ඒක ඔබේ හොඳම යාළුවට කියනවා. ගෙදර අයට කියනවා. එහෙමත් නැත්නම් Facebook එකේ WhatsApp එකේ ස්ටේටස් එකක් දානවා. අන්න එතනදී ඔබ ඔබේ ජයග්‍රහණය පරාජය කරන්න පටන් ගන්නවා. ඔබ නොදැනුවත්වම ඔබේ හේනේ තිබුණු ගින්දර නිවා ගන්නවා. අද අපි කතා කරන්නේ ඇයි ඔබ ඔබේ සැලසුම් ලෝකයට රහසක්ව තබා ගත යුත්තේ කියලා. නිහඬතාවයේ ඇතුලේ කොයිතරම් බලයක් හැංගිලා තියෙනවද කියලා. ඔබේ සාර්ථකත්වයේ සද්දය ලෝකයට ඇහෙන්න ඕනේ ඔබ දිනුවට පස්සේ විතරයි. එතකන් නිහඬ වෙන්න. විද්‍යාවට අනුව ඔබ ඔබේ සැලසුමක් ගැන කෙනෙක්ට කිව්වහම ඔබේ මොළය ඩොපමින් කියන රසායනය නිකුත් කරනවා. ඒ කියන්නේ ඔබ ඒ වැඩේ කරලා ඉවර වුණාම දැනෙන සතුට ඒක ගැන කෙනෙක්ට කියනකොටම ඔබට දැනෙනවා. එතකොට මොකද වෙන්නේ? ඔබේ මොළය හිතනවා ඔබ දැනටමත්ම ඒ ජයග්‍රහණය ලබාගෙන ඉවරයි කියලා. ඊට පස්සේ ඒ වැඩේ ඇත්තටම කරන්න අවශ්‍ය කරන ජවය ඔබේ ඇතුලෙන් නැති වෙලා යනවා. ඔබ වචන වලින් දිනනවා. හැබැයි ක්‍රියාවෙන් පරාද වෙනවා. ලංකාවේ අපේ අය අතරේ පම්පෝරි ගැසීම පුරුද්දක් තියෙනවා. මම ඊළඟට මේක කරන්නේ. මම මේ බිස්නස් එක පටන් ගන්නවා. හැබැයි මාස දෙකක් යද්දී ඒ කිසිම දෙයක් නැහැ. හේතුව ඔබ ඒ වැඩේ කරන්න තිබුණු ජවය වචන වලින් පිට කරලා ඉවරයි. අපි ජීවත් වෙන්නේ හැමෝම අපේ දියුණුවට කැමති සමාජයක නෙවෙයි. ඒක තමයි කටුක ඇත්ත. ඔබ මම මේ වැඩේ කරනවා කියලා කිව්ව ගමන් ඒකට hina වෙන පිරිසක් ඉන්නවා. ඒක කරන්න බෑ කියන පිරිසක් ඉන්නවා. ඒ වගේම ඔබ අසාර්ථක වෙනකම් බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. ලංකාවේ අපි ඕකට කියනවා ඇස් වහ කට වහ කියලා. ඒක ඇදහිල්ලක් වෙන්න පුළුවන්. හැබැයි ඒ පිටුපස්ස තියෙන මනෝවිද්‍යාව තමයි ඔබ සැලසුම් කියද්දි මිනිසු දාන ඍණාත්මක අදහස් ඔබේ යටිසිතට බලපානවා. ඔබේ ආත්ම විශ්වාසය හෙමින් දිය කරලා දානවා. සතුරෙක්ට ඔයාව වටන්න ලේසි. ඔහු ඔයා යන පාර දන්නවනම්, ඔයා යන පාර රහසක් නම් ඔහුට කරන්න දෙයක් නෑ මිත්‍රයා. ඔබේ නිහඬතාවය තමයි ඔබේ හොඳම ආරක්ෂකයා. හැබැයි ශක්තිවන්තයෝ වැඩ කරන්නේ අඳුරේ. ලෝකේ නිදාගන්න වෙලාවට ඔවුන් තමන්ගේ අධිරාජ්‍යය ගොඩ නගනවා. ඔවුන්ට ප්‍රශංසාව අවශ්‍ය නැහැ. ඔවුන්ට ලයික්ස් හෝ විව්ස් අවශ්‍ය නැහැ. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිඵල විතරයි. ඔබේ ව්‍යාපාරය පටන් ගන්න. හැබැයි ලියාපදිංචි කරනකම් කාටවත් කියන්න එපා. ඔබේ ශරීරය හදාගන්න ජිම් යන්න. හැබැයි වෙනස පේනකම් පින්තූර දාන්න එපා. අලුත් දෙයක් ඉගෙන ගන්න. හැබැයි ඒකෙන් සල්ලි හම්බ වෙනකම් කාටවත් ඒක ගැන කියන්න එපා. මතක තියාගන්න. අත්තිවාරම තියෙන්නේ පොළොව යට. ඒක කාටවත් පේන්නේ නැහැ. හැබැයි මුළු ගොඩනැගිල්ලම රඳා පවතින්නේ ඒ පේන්නේ නැති අත්තිවාරම් මතයි. ඔබේ නිහඬ කාලය තමයි ඔබේ ජීවිතයේ අත්තිවාරම. වචන කියන්නේ හරිම ලාභ දෙයක්. ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. හැබැයි ප්‍රතිඵල ඒවා මිල අධිකයි මිත්‍රයා. ඒවා බොරු කරන්නේ නැහැ. ඔබ කවුද කියලා ලෝකයට පැහැදිලි කරන්න මාන්සි වෙන්න එපා. ඒ කාලය ඔබේ වැඩේ වෙනුවෙන් යොදවන්න. ඔබ නිහඬව දිනු වෙද්දී දවසක ඔබ ලබන ජයග්‍රහණය කොයිතරම් විශාලද කියනවනම් ඒකේ සද්දෙට මුළු ලෝකෙම හැරිලා බලයි. අන්න එදාට ඔබට කතා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද ඔබේ ජීවිතයම ලෝකයට උත්තරයක් දීලා ඉවරයි. ලංකාවේ අපිට ඕන කරන්නේ කියවන මිනිස්සු නෙවෙයි, කරලා පෙන්වන මිනිස්සු. අද ඉඳන් එක දෙයක් පොරොන්දු වෙන්න. ඔබේ ඊළඟ ලොකු සැලසුම ඔබේ පපුවේ හංග ගන්න. ඒක හුස්මක් වගේ රකින්න. ඒක ගැන කතා කරන්න එපා. ඒක වෙනුවෙන් වැඩ කරන්න. ලෝකය අහද්දි මොනවද කරන්න කියලා නිකම්ම hina වෙලා විශේෂ දෙයක් නැහැ කියලා කියන්න. හැබැයි ඇතුලෙන් සිංහෙක් වගේ සටන් කරන්න. නිහඬව වැඩ කරන්න. දවසක ඔබේ ජයග්‍රහණය මුළු ලෝකෙටම ඇහෙන්න කිකුරුම් දෙයි. එතෙක් රහස රකින්න. අපි Success Secrets ඔබේ ජයග්‍රහණයේ රහස මෙතනයි. ජය වේවා.